ඊළඟ පාර්ට් එකට අපි යන්නයි යන්නේ. ඒ තමයි subordinating conjunctions. මම මුලදී කිව්වා one idea depends on the other කියලා. එක් අදහසක් අනෙක මත රඳා පවතින sentences වල තමයි මේ subordinating conjunctions පාවිච්චි වෙන්නේ. එතකොට මේ බලන්න subordinating conjunctions මෙතන දීලා තිනවා ගොඩක් ඔයාලට because, although, since, if, when, while, after, before, unless, until, though. මේවා තමයි subordinating conjunctions. ඒත් එක්ක මම ඔයාලට දීලා තියෙන examples වගේක් මම ඔයාලට ඒවා explain කරන්නම්. පළවෙනි එක තමයි I stayed home because it was raining. බාන මෙතන කියලා තියෙනවා මම ගෙදර හිටියා වැස්ස හින්දා. වැස්ස හින්දා මම ගෙදර හිටියා. එතකොට බලන්න මෙතන එක සෙන්ටෙන්ස් එකක් අනිත් එකත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා. හරිද? වැස්ස හින්දා තමයි මම ගෙදර හිටියේ. හරිද? හින්දා අන්න ඩිපෙන්ඩ් වෙනකොට තමයි අපි මෙන්න මේ because, although මෙන්න මේ වගේ conjunctions පාවිච්චි කරන්නේ. බලන්න ඊළඟ සෙන්ටෙන්ස් එකට අපි යමු. Although he was tired, he finished his work. මෙතන බලන්න කියනවා එයාට මහන්සි වුණත් එයා වැඩේ ඉවර කළා. එතකොට මෙතන බලන්න අර මහන්සි වෙච්ච එක මත යැපෙමින් තමයි යා වැඩ ඉවර කරලා තියෙන්නේ. එතකොට ඩිපෙන්ඩ් වෙනවා. බලන්න තුන්වෙනි සෙන්ටන්ස් එක call me when you arrive. එතකොට ඔයා ආවට පස්සේ මට කෝල් කරන්න. එතකොට මට කෝල් කරන්න කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා එනවා කියන ඒ සෙන්ටෙන්ස් එකත් එක්ක. එතකොට එතන ඩිපෙන්ඩ් වෙනවා. ඊළඟ සෙන්ටෙන්ස් එක you won't pass unless you study. ඔයා පාඩම් කරොත් විතරයි ඔයාට විභාගේ පාස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බෑ කියලා තමයි කියන්නේ. එතකොට මෙතන කියන්නේ ඔයා පාඩම් කරන එක මත තමයි ඔයා විභාගේ පාස් වෙනවයි කියන එක රඳා පවතින්නේ. හැමතිස්සෙම මතක තියාගන්න. එතකොට subordinating conjunction එකක් sentence එකක් එක පාවිච්චි වෙනවා කියන්නේ අනිවාර්යෙන් එතන එක sentence එකක් අනිත් sentence එකේ depend වෙනවාමයි. අනිත් ටිප් එක ඔයාලට subordinating conjunctions මතක තියාගන්න හදපු අනිත් ටේබල් එක මේ. මේකෙත් මම අර විදිහටම කොලම්ස් තුනකට බෙදලා ෆන්ක්ෂන් එක conjunction එක එක්සැම්පල් එක කියලා දීලා තියෙනවා. අපි මෙතනට ගියොත් එහෙම රීසන් එක කෝස් එක පෙන්වන්න subordinating conjunction එකේ අපි පාවිච්චි කරන්නේ because, since කියන ඔය දෙක. හොඳද? රීසන් එකක් හරි කෝස් එකක් හරි පෙන්වන්න. එතකොට මෙතන බාන්න කියලා තියෙනවා I stayed home because it was raining. මම හැම තිස්සෙම කියපු දෙයක් තමයි ඔයාට subordinating conjunction කියලා කියන්නේ depend වෙනවා කියන එක. එතකොට මෙතනදී depend වෙන conjunction එකක් විදිහට subordinative වල තියෙන්නේ because, since කියන දෙක. එතකොට reason එකක් හරි cause එකක් හරි sentence එකේ පෙන්වන්න ඕන නම් ඔයාට පාවිච්චි කරන්න වෙන්නේ මේ දෙක. එතකොට මෙතන කියන විදිහට I stayed home because it was raining. වැස්ස හින්දා තමයි මම ගෙදර හිටියේ. ඊළඟ එක තමයි contrast එක පෙන්වන්න. මේ conjunctions වල තියෙන්නේ although, though, even though, whereas. එතකොට මෙතන කියලා තියෙනවා බලන්න although he was tired, he continued working. එයාට මහන්සි වුණත් එයා දිගටම වැඩ කරගෙන ගියා. මෙතන තව පොඩි විශේෂ දෙයක් කියන්න ඕනි මම මේ although, though, even though එතකොට in spite of, despite of මේ වගේ තව වචන තියෙනවා මම මේක ගැන තව වෙනම වීඩියෝ එකක් ඔයාලට අරගෙන එනවා ඒකත් ලේසියෙන්ම පුළුවන් වෙන මොකද ගොඩක් අයට ඉංග්ලිෂ් ග්‍රැමර් වල අමාරු ග්‍රැමටිකල් පොයින්ට් එකක් විදිහට එයාලා කියනවා මෙන්න මේ වචන කීපය සෙන්ටෙන්සස් වලට දාගන්න එක ගැන ඉතින් මම ඒකත් ඔයාලට ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් විදිහට වීඩියෝ එකක් අරගෙන එනවා හරි ඊළඟ අපි රෝ එකට ගියොත් එහෙනම් මෙතන තියෙන්නේ ටයිම් එක. ටයිම් එකට subordinating conjunctions තමයි when, while, before, after and until. until මේ ටික තමයි තියෙන්නේ. එතකොට මෙතන බලන්න තියෙනවා example එක call me when you arrive. හරිද? ඔයා කෝල් කරන්න ආවට පස්සේ. එතකොට බලන්න මෙතන depend වෙලා තියෙනවා ඔයා ආවට පස්සේ මට කෝල් කරන්න. එතකොට මෙතන depend clause එක විදිහට ඒ කියන්නේ subordinative conjunction එක පාවිච්චි කරලා තියෙන්නේ when කියන එක. ඊළඟ row එකට ගියොත් අපි condition. හරිද? තත්ත්වයක් පැහැදිලි කරන්න. එතකොට ඒකට පාවිච්චි කරන conjunction එක තමයි if, unless. බලන්න example එක
You will fail if you do not study. ඔයා පාඩම් කරේ නැත්නම් ඔයා ෆේල් වෙයි. අන්න කන්ඩිෂන් එක පැහැදිලි කරනවා. ඊළඟ රෝ එකට යමු. රිසල්ට් එහෙම නැත්නම් පර්පස් එකක් ගැන පැහැදිලි කරන්න තියෙන සබෝඩිනේටිව් කන්ජන්ක්ෂන් දෙක තමයි so that, in order that. She whispered so that no one could hear. එයා රහසින් කිව්වා මොකද එතකොට කාටවත් ඇහෙන්නේ නැති නිසා. එයාගේ පර්පස් එක තමයි මොකද්ද? කාටවත් ඇහෙන්නේ නැති වෙන්න එයාගේ පණිවිඩය දෙන එක. අනේක එක්ස්ප්ලেইন කරන්න තමයි මේ so that එහෙම නැත්නම් in order that ඒ වගේ purpose එකක් නැත්නම් result එකක් පැහැදිලි කරන්න තමයි මේ subordinating conjunctions දෙක පාවිච්චි කරන්නේ. ඒතර මේ table එකේ මම ඔයාලට conclusion එකේ සම්පූර්ණ conclusion එකම දාලා තියෙනවා subordinating conjunctions වල. ඒත් ඔයාලට මේක පාඩම් කරන්න ගියාම හරිම ලේසියි. සබෝඩිනේටිව් කන්ජන්ක්ෂන්ස් වල මම පළවෙනි රූල් එක විදිහට ඔයාලට දීලා තියෙන්නේ because versus so කියලා. ඒතර මෙතන මම එක්ස්ප්ලেইন කරන්නම් do not use because and so together. We never use because and so together in one sentence. හොඳද? එතකොට අපි මෙතන පාවිච්චි කරන්නේ ඒ දෙක separately. ඒ කියන්නේ දැන් බලන්න මම හරි examples දෙකක් ඔයාලට අරන් පෙන්නන්නම්. පළවෙනි එක because it rained we stayed home. වැස්ස හින්දා අපි ගෙදර හිටියා. ඒක පළවෙනි එක. අපිට so පාවිච්චි කරන්න ඕන නම් we can say it rained so we stayed home. We never say because it rained so we stayed home. We never use these two conjunctions together. We can use them separately. Because it rained we stayed home, or it rained so we stayed home. බලන්න මෙතන දෙවෙනි රූල් එක විදිහට මම ඔයාලට ගෙනල්ලා දීලා තියෙන්නේ sentence order rule එක. sentence order rule එකේදී වෙන්නේ the subordinate clause can come before or after the main clause. ඒ කියන්නේ subordinative ඒ conjunction එක clause එකට main clause එකට කලින් එන්නත් පුළුවන් පස්සේ එන්නත් පුළුවන්. බලන්න පළවෙනි example එක ඒකේ මම ඔයාලට දීලා තියෙන්නේ පළවෙනියටම conjunction එක. Although it was raining, we went out. මේකෙදී බලන්න පළවෙනියට මම ඔයාලට දීලා තියෙන්නේ although කියන subordinative conjunction එක. ඒකට පස්සේ තමයි main clause එක ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඊළඟ sentence එක බලන්න. We went out although it was raining. බලන්න අපි එළියට ගියා වැස්සක් කියලා තමයි කියන්නේ. වැස්සත් අපේ එළියට ගියා. එතකොට බලන්න මෙතන although කියන එක main clause එකට පස්සෙත් ඇවිල්ලා තියෙනවා. මේ දෙආකාරයටම ඔයාලට conjunction එක පාවිච්චි කරන්න පුළුවන්. එක්කෝ sentence එකේ main clause එක ඉස්සරහටම පාවිච්චි කරන්නත් පුළුවන් නැත්නම් මැද හරියකට පාවිච්චි කරන්නත් පුළුවන්. අර්ථයට කිසිම හානියක් වෙන්නේ නැහැ. හැබැයි හරියට පාවිච්චි කරන්න ඕනි. මැද හරි ඉස්සරහට හරි. අනිත් third rule එක තමයි comma rule. මේකෙදි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ use a comma when the subordinate clause comes first. මම ඔයාලට දෙවෙනි රූල් එකේදී කිව්වා නේද sentence order rule එකේදී අපිට subordinative conjunction එක ඉස්සරහට දාන්නත් පුළුවන් මැදකට දාන්නත් පුළුවන්. හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ අපි conjunction එක ඉස්සරහට දැම්මොත් හරිද ඉස්සරහට sentence එකේ ඉස්සරහටම අපි conjunction එක පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම comma එකක් එන්නම ඕනේ. හරිද? comma එක එන්න ඕනි subordinate කියන්නේ comma when the use a comma when the subordinate clause comes first. හරිද? ඒතර මෙතන අපි comma එක පාවිච්චි වෙන්නේ කොහොමද? බලන්න if කියන්නේ subordinate conjunction එකක්. ඔන්න ඒක ඉස්සලාම පාවිච්චි කරලා තියෙනවා මම. If you study hard, comma, you will pass. අර if කියන එක මම කලින් පාවිච්චි කරපු හින්දා sentence එකේ ඉස්සරහටම දාපු හින්දා මම comma එකක් දාලා තියෙනවා hard කියන තැනින් ඊළඟට තමයි අපි ඊළඟ sentence එක එකට බද්ධ කරලා තියෙන්නේ. බලන්න if you study hard, comma, you will pass exam. You will pass. හරිද? ඊළඟ sentence එක බලන්න. You will pass if you study hard. බලන්න මම මෙතන comma එකක් පාවිච්චි කරලා තියෙනවද? නැහැ. sentence එක වැරදිද? නැහැ. ඇයි if කියන එක මම sentence එකේ ඉස්සරහට නෙමෙයි දාලා තියෙන්නේ. මං කියවනේ මැදකට දාන්නත් පුළුවන්. හැබැයි මැදට දැම්මොත් අපිට comma එකක් ඕනි වෙන්නේ නැහැ. ඒතර මේ රූල් එකේදී හැමතිස්සෙම ඔයාලා මතක තියාගන්න ඕනේ you need to remember if the conjunction is
at the first, in the beginning of the sentence, you need to put an comma. If not, it's wrong. Okay? Then, if you don't put the conjunction in the first place in the sentence, you don't need to add a comma. මෙතන මම ඔයාලට ඊළඟ රූල් එක විදිහට තියලා තියෙන්නේ one subject two main clauses කියලා. කියන්නේ ගැලපෙන්නේ නැහැ කියන එක තමයි එතන මම දීලා තියෙන්නේ රූල් එකකින් ඔයාලට. එතකොට subordinating conjunctions වල මම හැමතිස්සෙම කියපු දෙයක් තමයි ඔයාලට එතනට එන්නේ ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එකක් කියලා. ඒ කියන්නේ අපි සබෝඩිනේටිං කන්ජන්ක්ෂන්ස් පාවිච්චි කරද්දී එතන තියෙන්නේ අනිවාර්යෙන්ම එක සෙන්ටෙන්ස් එකක් අනිත් සෙන්ටෙන්ස් එකෙන් ඩිපෙන්ඩ් වෙනවා. එතකොට මම මෙතන ඔයාලට දීලා තියෙනවා අපිට සබෝඩිනේටිං කන්ජන්ක්ෂන්ස් පාවිච්චි කරද්දී ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝසස් පාවිච්චි කරන්න බෑ කියලා. ඒ වගේ සෙන්ටෙන්ස් දෙකක් එකට බද්ධ කරන්න එකතු කරන්න අපිට සබෝඩිනේටිං කන්ජන්ක්ෂන් පාවිච්චි කරන්න බැහැ කියලා. ඒකට හේතුව තමයි දැන් අපි ඉන්ඩිපෙන්ඩන්ට් කියන්නේ මොකක්ද? නිදහස් කියන එක. ඉතින් ඩිපෙන්ඩන්ට් කියන්නේ මොකද? හැමතිස්සෙම කාමත හරි යැපෙනවා. එතකොට මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. එහෙනම් සබෝඩිනේටිං කන්ජන්ක්ෂන්ස් පාවිච්චි කරද්දී ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝසස් දෙකක් පාවිච්චි කරන්න බැහැ. මම ඔයාලට සෙන්ටෙන්ස් එකක් දීලා තියෙනවා බලන්න වැරදි එකක් ඉස්සෙල්ලාම wrong sentence කියලා. මම එතන කියලා තියෙනවා ඔයාලට he was tired because he slept early. බලන්න මෙතන අදහස වැරදීනේ. බලන්න මම මෙතන කියලා තියෙනවා. එතකොට මෙතන කියවෙන එකේ අදහස මොකක්ද? මෙතනින් කියවෙන්නේ එයාට මහන්සි මොකද එයා කලින් නිදාගත්තු හින්දා කියලා. බලන්න එතකොට මේකේ හේතුවයි ප්‍රතිඵලයයි මේ දෙකම ගැලපෙනව දෙකට නැහැ. දෙකම ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝසස් දෙකක් ගැලපෙන්නේ නැහැ. එකක් ඩිපෙන්ඩ් වෙන්න ඕනි හැමතිස්සෙම. ඒක බලන්න මම හදලා ඔයාලට දීලා තියෙනවා. He was tired because he slept late. එයාට මහන්සි මොකද එයා පරක්කු වෙලා නිදාගත්ත හින්දා. එතකොට අන්න ඩිපෙන්ඩ් වෙලා තියෙන එක ක්ලෝස් එකක. හරිද? එයාට මහන්සි ඒ ක්ලෝස් එක ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ මොකද්ද? එයා පරක්කු වෙලා නිදාගත්තු හින්දා තමයි එයාට මහන්සි. හරිද? එතකොට ඒ රූල් එකෙන් ඔයාලට කියලා දෙන්නේ ඒක. මම ඔයාලට මෙතන එක්සෑම් පොයින්ට් එකක් ගෙනාවා. එක්සෑම් පොයින්ට් එක විදිහට මම ඔයාලට අද දෙන්න හිතුවේ මේ because පාවිච්චි කරද්දී හැමතිස්සෙම මතක තියාගන්න හේතුව නිවැරදිද කියලා බලන්න කියලා. හරිද? because කියන එක අපි පාවිච්චි කරද්දී හරි හේතුවක් එතන තිබ්බේ නැත්නම් ඒක වැරදි. හරියට he was tired because he slept early වගේ තමයි. හරිද? එතකොට එතන හරි තේරුම තියෙනවා නම් එතනට එන්නේ මොකද්ද? he was tired because he slept late. එතකොට හැමතිස්සෙම මතක තියාගන්න ඕනි මේ because කියන conjunction එක පාවිච්චි කරද්දී හරි තේරුම තියෙන sentence එකකට තමයි මේක පාවිච්චි කරන්න ඕනේ. meaning එක වැරදි කියන්නේ එතන අනිවාර්යයෙන්ම grammar හරි logic mistake එකක් හරි තියෙනවාමයි. ඊළඟ රූල් එකට මං ගියොත් එහෙම ඒ රූල් එකේ මම ඔයාලට කතා කරන්නේ although කියන රූල් එක. although කියන රූල් එක මම ඔයාලට ගෙනාපු ටිප් ටේබල් එකේ තියෙනවා. එතන මම ඔයාලට දීලා තියෙන එක කොන්ට්‍රාස්ට් එකක් පෙන්නන කන්ජන්ක්ෂන් එකක් කියලා. ඒ කියන්නේ මේකට වඩා කියන අර්ථය දෙන අන්න ඒ විදිහට. ඒ කියන්නේ නමුත් කියන අර්ථය දෙන අන්න ඒ වගේ එකක් තමයි මේ although කියලා කියන්නේ. එතකොට මේ although කියන එකත් එක්ක අපිට but කියන conjunction එක පාවිච්චි කරන්න බෑ. අපි දන්නවා although කියන්නේ නමුත් උනත් කියන එක. but කියන්නේ නමුත් උනත් කියන එක. හැබැයි ඔයාලා නිකමට හිතන්න sentence එකක එකම sentence එකේ නමුත් කියන ඒවා දෙකක් තිබ්බොත් එතන මොකද වෙන්නේ? හරිද? ඒ වගේ තමයි මම ඔයාලට sentence එකක් දීලා තියෙනවා ඔයාලට පෙන්නන්න. බලන්න although he is poor but he is honest. එතන වැරද්දක් තියෙනවා. අපිට ඒක කියද්දිම තේරෙනවා අපි ඒක ප්‍රොනවුන්ස් කරද්දිම තේරෙනවා sentences එක wrong කියලා. හරිද? එතකොට බලන්න මෙතන නමුත් දෙකක් කියවෙනවා. එතකොට ඒකේ meaning එක වැරදි. correct sentence එකට ගියොත් එහෙම although he is poor he is honest. එයා දුප්පත් වුණත් එයා honest පුද්ගලයෙක්.
හරිද? අර වඩා කියන අර කන්ට්‍රාස්ට් එකක් පෙන්නනවා එතන. එක උනත් කියන එකකුත් තමයි පෙන්වන්නේ. එතකොට අපිට but although කියන දෙකම එක සෙන්ටන්ස් එකක පාවිච්චි කරන්න බෑ. ඒක තමයි ඊළඟ රූල් එකෙන් මම ඔයාලට ගෙනාවේ. ඔයාලා මේක කරගෙන යද්දී ඔයාලට වැදගත් වෙන එක්සෑම් පොයින්ට්ස් ටිකක් මම වීඩියෝ එකේ අන්තිමට කැටගරයිස් කරලා දාලා තියෙනවා. ඒ නිසා බය වෙන්න එපා. ඔයාලට හැමදේම සාරාංශගත කරලා තමයි මම වීඩියෝ එක හදලා තියෙන්නේ.